Adobe After Effects වල වෙලා විතර කරගන්න විදි තුනක්. සාමාන්‍යයෙන් ටයිට් ඩෙඩ්ලයින් එකක් තියෙන ප්‍රොජෙක්ට් එක වැඩ කරද්දී ටයිම් සේවිං කියන දේ ගැන අනිවාර්යෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මොන දේ කරත් වැඩක් නැහැ. වෙලාවට ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරගන්න බැරි වුණොත් වැඩක් නැහැ. ටිප් නම්බර් 1. After Effects වල අනිවාර්යෙන් ඔයාලා වැඩ කරන රිසෝස් ෆයිල් ටික අනිවාර්යෙන් ඕගනයිස් කරගන්න. ඒකට මෙන්න මේ විදි ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. රිසෝස් ෆයිල් වලට වෙනම, කම්පොසිෂන් වලට වෙනම, එඩිට් කරන මොන හරි වෙන ලේයර්ස් සහ නිතර ඕන වෙන දේවල් තියෙනවා නම් ඒක වෙනම ෆෝල්ඩර් එක. මේ වගේ මේන්ටේන් කරලා තියාගත්තාම ඔයාලට ප්‍රොජෙක්ට් එක ඇක්සස් කරද්දී ෆයිල් එකක් හොයාගන්න මාරම ලේසි. තවත් ටයිම් එක සේව් කරගන්න ඕන නම් මේක ස්ට්‍රක්චර් එකක් විදිහට හදලා තියාගෙන මේක After Effects project file එකක් විදිහට template එකක් විදිහට සේව් කරලා තියාගන්න. එතකොට ඔයාලා අලුත් project එකක් open කරද්දී මෙන්න මේ file එක open කරගෙන මේකේ duplicate එකක් තියාගෙන ඒකෙන් ඔයාලට project එක start කරගන්න පුළුවන්. tip number 2. ඔයාලගේ timeline එකේ වෙලාව කන ඔක්කොම layers ටික අයින් කරලා දාන්න. අයින් කරලා දාන්න ඕනේ නැහැ. ඇත්තටම ඔයාලා එඩිට් කරන්න ඕනේ නැති. ඒ කියන්නේ අපි හිතමු බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ දෙයක් ඔයාලා හදාගෙන ඉවර නම් ඒකේ ඉෆෙක්ට්ස් වලට ලොකු ප්‍රොසෙසින් ටයිම් එකක් යනවා නම් ඔයාලට මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා මේක රෙන්ඩර් වෙන්න යන ටයිම් එක කොච්චරද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාලේ ගන්න ලේයර්ස් ටික එකතු කරලා ඒ සෙට් එක ප්‍රීකොම් කරලා අපිට පුළුවන් ඒක ප්‍රී රෙන්ඩර් කරලා ඒක වීඩියෝ ෆයිල් එකක් විදිහට මේන්ටේන් කරගන්න. එතකොට ඒක රෙන්ඩර් කරන්න ලොකු වෙලාවක After Effects වලට යන්නේ නැහැ. මොකද ඒක ඔල්රෙඩි දැන් වීඩියෝ ෆයිල් එකක් නිසා ඒ ප්‍රොසෙසින් ටයිම් එක ඉතුරු වෙනවා. ඔයාලා motion blur use කරනවා නම් මෙන්න මේ motion blur icon එක off කරගෙන edit කරගෙන යන්න. මොකද ඒකෙන් ඔයාලගේ editing workflow එක ගොඩක් smooth වෙනවා. Tip number 3. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ටිකක් ලෙන්දි නම් එහෙමත් නැත්නම් ඔයාලගේ ප්‍රොජෙක්ට් එක රෙන්ඩර් වෙන්න යන වෙලාව ගොඩක් වැඩි නම් ඔයාලට පුළුවන් සීක්වන්ස් එක JPG සීක්වන්ස් එකක් විදිහට එහෙම නැත්නම් ඉමේජ් ෆයිල් සීක්වන්ස් එකක් විදිහට සේව් කරගන්න. මේක කරන එකේ වටිනාකම තියෙන්නේ අපි හිතමු ඔයාලගේ ඇනිමේෂන් එක ෆ්‍රේම් 100ක් තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම මේක එක්ස්පෝර්ට් කරා. එතකොට මේකේදී ඔයාලට චේන්ජ් එකක් කරන්න නම් මෙන්න මේ අතරමැද පොඩි කෑල්ල එක. හැබැයි ඔයා මේක වීඩියෝ ෆයිල් එකක් විදිහට එක්ස්පෝර්ට් කරලා මේකේ මොකක් හරි ඔයාලට ක්ලයන්ට් ගෙන් චේන්ජ් එකක් ඇවිල්ලා ඔයාලට කිව්වොත් මෙන්න මේ අතරමැද තියෙන මේ පොඩි කෑල්ල චේන්ජ් කරන්න කියලා ඔයා එතනට මාකර් එකක් දාගෙන ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් වීඩියෝ ෆයිල් එකක් විදිහට එක්ස්පෝර්ට් කරගෙන එතකොට ෆයිල් කීපයක් මේන්ටේන් කරන්න වෙනවා. ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්. හැබැයි මම එහෙම කරා. එතකොට මේක ගැන හිතලා මම හදාගත්ත ට්‍රික් එකක් තමයි මම මේක JPG සීක්වන්ස් එකක් JPG වගේම PNG සීක්වන්ස් තියෙනවා. ඔයාලට highest quality එකක් මේන්ටේන් කරන්න පුළුවන් නම් PNG සීක්වන්ස් එකක් විදිහට යන්න පුළුවන්. මොකද ඒකේ ෆයිල් සයිස් එක ටිකක් වැඩි. මෙහෙම කරන එකේ වාසිය තියෙන්නේ ඔයාලා අපි හිතමු frame 1 to 100 ඔයාලා already සීක්වන්ස් එක රෙන්ඩර් කරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට frame 50යි frame 70යි අතර set එකක් ඔයාලට ආපහු change එකක් ඇවිල්ලා වෙනස් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒ ටික විතරක් මාකර් එකක් දාගෙන same folder එකටම ඒ සීක්වන්ස් එක replace කරන්න. මොකද වීඩියෝ ෆයිල් එකක් කියන්නේ ඉමේජස් ගොඩක එකතුවක්. අපි ඒකට ෆ්‍රේම් රේට් කියන අගයක් දුන්නොත් අපි කියමු 30 frames per second කියන්නේ තප්පරයක් ඇතුළත ඉමේජස් තියෙනවා 30ක්. ඉතින් අන්න ඒ විදිහට අපිට පුළුවන් ඒ අවශ්‍ය segment එක විතරක් ඒ ඔයාගේ rendering place එකට අදාළ ඉතින් ඔයාගේ export folder එක තියෙන තැනට replace කරගන්න. එතකොට ඔයා post production වලට ගද්දී වෙන edits කරන්න ඒක Premiere Pro වලට වගේ කොහෙට හරි import කරනකොට ආපහු file replace කර අලුතෙන් add කර ඉන්න ඕනේ නැහැ. මොකද ඒක auto-ම update වෙනවා. හැබැයි මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා After Effects වල timeline එකේ ඔයා වැඩ කරන FPS එක එහෙමත් නැත්නම් frames per second count එක ඒ විදිහටම Premiere වලත් maintain කරන්න import කරනකොට ඒ frame rate එකම use කරන්න. එහෙම නැත්නම් ඔයාගේ time වල පොඩි issues එන්න පුළුවන්. ඔයා ඒ වැඩ කරන FPS එක විදිහට තියාගන්න එක අනිවාර්යයි.